නමස්කාර වේවා බුදුරුවනට සමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සමදා මහා සංඝ නමස්කාර වේවා සාදු. මගේ පරම පූජනීය ගුරුදේවයන් වහන්සේට හදපිරි නමස්කාරය වේවා. සාදු සාදු. ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද මේ පින්නතුන්ට හවස් වරුවේ කියලා දෙන්න කල්පනා කළා පටිච්ච සමුප්පාදයට අයත් දේශනාවක්. පොය දවසේ හවස් වරුවේ පටිච්ච සමුප්පාදය ඒ කියන්නේ දැන් ජරා මරණ ගැන එක දවසක, ඊළඟට එහෙම අර පොය දවසේ හවස් වරුවේ දිගටම අවිද්‍යාව වෙනකන් ජරා මරණ වලින් පටන් අරගෙන පොඩ්ඩක් පටිච්ච සමුප්පාදය කියලා දෙන්න කල්පනා කළා. මේ දේශනාව සඳහන් වෙන්නේ සංයුක්ත නිකාය දෙවනි පොත් වහන්සේගේ අභිසමය සංයුක්තයේ. මේ දේශනාවේ නම පින්වත්නි පංච භය වේර සූත්‍රය. මේ පංච භය වේර සූත්‍රය බොහෝ කාලයකට කලින් කියලා දුන්නා. මතකද? පංච භය වේර පස්සාකාර බිය හා වෛර ගැන වදාළ දේශනාව තමයි මේකේ සිංහල තේරුම. බුදුරජාන් වහන්සේ මේ දේශනාව කළේ සවැත් නුවර ජේතවනාරාමේදී. අනාථපිණ්ඩික සිටුතුමා ඉන්නේ. මේ අනාථපිණ්ඩික සිටුතුමා දවසක් බුදුරජාන් වහන්සේව වැහැ දකින්න ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් ඒ වෙලාවේ මේ අනාථපිණ්ඩික සිටුතුමාට බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම වදාලා. හොඳට අහගන්න. මේ ටික තීරුම් අරගත්තොත් මේ දේශනාව දැන් ඊළඟ මාසේ අහනකොට තව පහසුයි. ගෘහපතිය යම් දවසක ආර්ය ශ්‍රාවකයා හට පස්සාකාර බය වෛර සංසිඳලා ගියොත් මොකක් වුණොත්ද? පස්සාකාර බය වෛර සංසිඳී ගියොත් සෝතාපට්ටි අංග 4න් යුක්ත වුණොත් ආයි මොකද්ද? සෝතාපට්ටි අංග 4න් යුක්ත වුණොත් ඒ වගේම
ආර්ය න්‍යාය ඔන්න වචනයක් තියෙනවා. මොකද්ද? ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා ඊතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත් දැන් කරුණ කීයක් කිව්වද? කො බලන්න. පස්සාකාර බය වෛර සංසිඳලා ගියොත් සෝතාපට්ටි අංග 4න් යුක්ත වුණොත් ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා ඊතා හොඳින් අවබෝධ වෙලා තිබුණොත් මෙන්න මේ කාරණා ටික තිබුණොත් හොඳේ. දැන් මේ කාරණු ටික Taman තුල තිබුණොත් ඒ තියෙන කෙනාට ඕන නම් මෙන්න මෙහෙම කියන්න පුළුවන්. Taman ගැන එයාට කියන්න පුළුවන්. දැන් අපි හිතමුකෝ ලක්ෂ 100ක මුදලක් හෝ ලක්ෂ 150ක මුදලක් කෙනෙක් ළඟ තියෙනවා නම් එයාට මොන වගේ වචනයක් කිව්ව හැකිද Taman ගැන? ඕනනම් මම ලක්ෂපති කියන්නත් පුළුවන්. ඕනනම් කෝටිපති කියන්නත් පුළුවන් නේ. ඒක කියන්න Taman ගාව තියෙන්න ඕන මොන හරි තියෙනව නේද? නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන්ද? කිව්වොත් ඉතින් මොකද්ද? කයියක්ම තමයි. නේ. එතකොට Taman ගැන Tamanට ප්‍රකාශයක් කරන්න පුළුවන් මේ විදිහේ කොහොමද? මම නම් නිරයෙන් නිදහස් වෙච්ච කෙනෙක්. ඒකාන්තයෙන්ම නිරයෙන් නම් මම නිදහස් වුණා. මම නම් තිරිසන් ලෝකේ නිදහස් වෙච්ච කෙනෙක්. ඒ වගේම പ്രേත ලෝකේනුත් මං නිදහස් වෙච්ච කෙනෙක්. නිරේ නිදහස් වෙලා කියලා කියන්නත් පුළුවන් Tamanට. ආයි තිරිසන් ලෝකේ නිදහස් වුණා කියලා කියන්නත් පුළුවන් Tamanට Taman ගැන. ඊළඟට പ്രേත ලෝකෙන් මං නිදහස් වෙච්ච කෙනෙක්. අපාය කියන මේ දුගතියට නම් ආයිනම් මං වැටෙන්නේ නැහැ. මම සෝතාපන්න කෙනෙක්. අපායට නොයන ස්වභාවයෙන් යුක්ත කෙනෙක්. නියත වශයෙන්ම ආර්ය සත්‍ය අවබෝධ කරගන්න කෙනෙක් කියලා ඒ බඳු ප්‍රකාශයක් Tamanට කරන්න පුළුවන්. කොහොම ප්‍රකාශයක්ද කරන්න පුළුවන් මට කියන්න බෑ. මං නිරේ නිදහස් වෙච්ච කෙනෙක්. තිරිසන් ලෝකෙනුත් මං නිදහස් වුණා. പ്രേත ලෝකෙනුත් නිදහස් වුණා. මං ආය සතර අපායට දුගතියට යන ස්වභාවයෙන් මං නිදහස් වුණා. ඊළඟට මම සෝතාපන්න කෙනෙක්. ඒ වගේම නියත වශයෙන්ම ආර්ය සත්‍ය අවබෝධ කරන කෙනෙක්. නියත වශයෙන්ම අවබෝධ කරනවා. එතකොට ඒ වගේ ප්‍රකාශයක් කරන්න එයාට මොනවද තියෙන්න ඕන? ඒ කියන්නේ එයා තුල ප්‍රත්‍යවේක්ෂාවක් කරලා බලනකොට එයා සම්බන්ධයෙන් එයාට පේනවා මොනවද? පස්සාකාර බය වෛර කියලා දෙයක් තියෙනවා. ඒක සංසිඳිලා ආයි සෝතාපට්ටි අංග 4න් යුක්තයි. ආර්ය න්‍යාය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා ඊටා හොඳින් අවබෝධ වෙලා කියලා තමන් තුලින් ඒ කාරණා ටික දැක්කොත් එයාට මොනවද කියන්න පුළුවන්? මන් නිරේ නිදහස් වුණා. තිරිසන් ලෝකේ නිදහස් වුණා. പ്രേත ලෝකේ නිදහස් වුණා. නියත වශයෙන්ම දුගතියෙන් මන් නිදහස්
මං සෝතාපන්න කෙනෙක් නියත වශයෙන්ම ආර්ය සත්‍ය අවබෝධ කරන කෙනෙක් කියලා. නේද? දැන් ඔය තැන තිබුණා නේද සෝතාපන්න කියලා වචනය. ඒ සෝතාපන්න ශ්‍රාවකයා ගැන ඔබ දන්නේ මොනවද? සෝතාපන්න ශ්‍රාවකයා ගැන මොනවද දන්නේ? දන්න දේවල් කියන්න බෑ. ඔව් සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසත් කියන සංයෝජන තුන පරිපූර්ණ වශයෙන්ම ප්‍රහාණය කරලා. ඒ මොනවද මේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන්නේ? ඈ ඒ වලට මොනවද කියන්නේ? සංයෝජන. සංයෝජන කියලා කියන්නේ මොනවද? කියන්නේ මේ සත්‍යයාව මේ සසරට බැඳ තබන මේකට හිර කරලා අල්ලගෙන තියාගෙන ඉන්නේ මේ කෙලෙස් වලට. එතකොට සංයෝජන කීයක් තියෙනවද එක්කෙනාගේ? 10යි. හරියට කියන්න බෑනේ. කරන වැඩ දැක්කම ඊට වඩා වැඩිද මන්ද 10ට වඩා. එතකොට එක එක්කෙනාගේ ජීවිතවල සංයෝජන මේ සසරට බැඳ තබන කෙලෙස් මේ සංයෝජන 10 ගානේ තියෙනවා. එතකොට මේ සෝතාපන්න කෙනාගේ අර මුල් සංයෝජන තුන ප්‍රහාණය වෙලා යනවා. ගැලවිලා යනවා. ඒ සංයෝජන තුනම එකට තමයි ගැලවිලා යන්නේ. හරි තමුණද සෝතාපන්න ශ්‍රාවකයා ගැන දන්නේ අහලා තියෙනේවා. උපරිම ආත්ම භාව 7කින් දුක අවසන්. ඔන්න බලන්න සෝතාපන්න ශ්‍රාවකයාට ලැබෙන ප්‍රතිලාභ. නේ. ඉතින් 7ක් යන්න වෙනවනේ උපරිම. නේ. වැඩි නැද්ද? මේ 7ක් වැඩි නේ? වැඩි නම් අඩු කරගන්නත් පුළුවන්. හැබැයි සෝතාපන්න වුණොත් හැම සෝතාපන්න ශ්‍රාවකයාම 7ක් යනවද? ඔය සෝතාපන්න ශ්‍රාවකයෝ වර්ග 3ක් ඉන්නවනේ. නේද? ඒක බීජ. ඒ කියන්නේ මේ ජීවිතේ සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයා එක ජීවිතයයි උපදින්නේ. ඊට පස්සේ ඒ ජීවිතෙන් පිරිනිවන් පානවා. ඊට පස්සේ කෝලං කෝල. ඒ කියන්නේ ජීවිත දෙක තුනක් ඉපදිලා පිරිනිවන් පානවා. ඊළඟට සත්තක්කත්තු. ඒ කියන්නේ මේ උපරිම 7ම ගිහිල්ලා තමයි දුක අවසන් කරන්න පිරිනිවන් පාන්නේ. හැබැයි අර සක්කාය දිට්ඨියත් විචිකිච්ඡාවත් සීලබ්බත පරාමාසත් කියන සංයෝජන ප්‍රහාණය කරපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කවදාවත් අද උදිත් කිව්වේ 8 වෙනි ආත්ම භාවයකට යන්නේ නෑ. ඇයි නතේ භවං අට්ඨමං ආදියන්ති කියලා උදේ කිව්වේනේ. කියන්නේ 8 වෙනි ආත්ම භාවයකට යන්නේ නෑ ශ්‍රාවකයා සෝතාපන්න වෙච්ච. එතකොට බලන්න ගෙවාගෙන ආපු සසරේ ඉපදිච්ච ජීවිත ගාන කීයක්ද? කියන්න බෑ කියලා හරියන්නේ. කොහොම හරි කියන්න. දැන් කියන්න පුළුවන්ද එහෙම ජීවිතේ මෙච්චරක් ඉපදුනා කියලා? හරි. මේ ජීවිතේ සෝතාපන්න වෙන්න බැරුව ගියොත් උපදින්න තියෙන ජීවිත ගාන මෙච්චරයි කියලා කියන්න පුළුවන්ද? එතකොට එහෙම ගනුදෙනුවක් නම් තියෙන්නේ ආපු කෙලවරකුත් පේන්නේ නැත්තම් යන්න තියෙන ගමනේ කෙලවරකුත් පේන්නේ නැත්තම් උපරිමාන්තව 7කින් ඉවර කරගන්න එක වටින්නේ නැද්ද? නේ. නේද? හිතන්න පින්නොත් දැන් මේ නිකන් ඔළුව වනවන ඉන්න එක නෙමෙයි. ගෙවාගෙන ආපු සසරේ ආපස්සට සිහි කරලා බලන්න බැහැ කියනව නේද භාගතුන් වහන්සේ කෙලවරක්. ඒතර කොහොම එමක් ඇවිල්ලාද නේ? නේද?
එතකොට දැන් ඔය ගෙවාගෙන ආපු සසරේ අපි හිතමුකෝ මෙච්චරයි කියලා. ඕකේ මැද හරියකින් හිතන්නේ එක ජීවිතයක්. ඒතර මේ මැද හරියෙන් මැරිච්ච ජීවිතයකදීවත් අනාගතයේ කෙලවරක් පේනවද? නෑනේ. ඒතර පේනවද මේක කොච්චර දුක් සහිත ගමනක්ද නේ? ඒතර මේ ජීවිතේදී සෝතාපන්න වෙන්න බැරි වුණොත් තව කොච්චර යන්න වෙයිද? එතකොට එහෙම ගනුදෙනුවක පැටලිලා ඉන්න අපිට මේ ජීවිතේ සෝතාපන්න වෙන්න පුළුවන් වුණොත් ප්‍රශ්නේ කොච්චර දුරට විතරද යන්නේ? ජීවිත 7යි. උපරිම 7යි. ඒ 7 දුගතියකට යන්නේ කවදාවත් දුගතියකට යන්නේ. එතකොට රැකවරණයක් නැද්ද මේ ජීවිතේට? තව මොනවද සෝතාපන්න ශ්‍රාවකයා ගැන දන්නේ? තව මොනවද දන්නේ? එච්චරයිද? ඔය සෝතාපන්න ශ්‍රාවකයාට පිළිහිටනවා සෝතාපට්ටි අංග 4ක්. බුදුරජාණන් වහන්සේ ගැන නොසලන පැහැදීම, ශ්‍රී සද්ධර්මයේ ගැන නොසලන පැහැදීමක් පිළිහිටනවා, ශ්‍රාවක සංඝ රත්නයේ ගැන නොසලන පැහැදීමක් පිළිහිටනවා, ආරේකාන්ත සීලයක් පිළිහිටනවා. ඒකනේ අර කලින් කිව්වේ සෝතාපට්ටි අංග 4න් යුක්ත වුණොත් කියලා. ඔන්න සෝතාපන්න ශ්‍රාවකයාට සෝතාපට්ටි අංග කීයක් තියෙනවද? 4ක් තියෙනවා. තව මොනවද සෝතාපන්න ශ්‍රාවකයා ගැන දන්නේ? ඔය සෝතාපන්න ශ්‍රාවකයා ගේ අතින් කවදාවත් තමන්ගේ අම්මා මැරෙනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. ඔය සෝතාපන්න ශ්‍රාවකයාගේ අතින් කවදාවත් තමන්ගේ තාත්තා මැරෙනවා කියන කාරණාව සිද්ධ වෙන්නේ නැහැ. තව සංඝ ભેදයක් වෙනවා කියන එක වෙන්නේත් නැහැ. රහතන් වහන්සේ නමක් ඝාතනය වෙනවා කියන එක වෙන්නේත් නැහැ. බුදුරජාන් වහන්සේගේ ශ්‍රී දේහේ දුෂ්ට සිතින් ලේසොලවනවා කියන එක වෙන්නේත් නැහැ. ඔන්න සෝතාපන්න ශ්‍රාවකය. ඔය සෝතාපන්න ශ්‍රාවකයා කවදාවත් අනිත්‍ය දෙයක් නිට්ටයයි කියලා ගන්නවා කියන එක මේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. දුක් සහිත දෙයක් සැපයි කියලා ගන්නවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. අනාත්ම දෙයක් ආත්මයයි කියලා ගන්නවා කියන එකත් කවදාවත් වෙන්නේ නැහැ. දැන් ඔය වගේ දැන් ඔය සෝතාපන්න ශ්‍රාවකයා ගැන ඔය ස්වභාවය දැන් ඔය පොඩ්ඩක් අපි කිව්වනේ. එතකොට පේනවද සෝතාපන්න වීම තුල කෙනෙකුගේ ජීවිතයට ලැබෙන රැකවරණේ නේද? ඒක තේරුණාද කියලා කියන්නකො ඉස්සෙල්ලා. සෝතාපන්න ශ්‍රාවකයෙක්ගේ ජීවිතයට ලැබෙන රැකවරණේ ඔන්න පේනව නේද? එතකොට පින්වත්නි, එතකොට ඒබඳු රැකවරණයක් තමන්ගේ ජීවිතයට ලං කරගන්න නම්, ඒබඳු රැකවරණයක් තමන්ගේ ජීවිතය තුළ පිහිටුවා ගත්තා, ඇති කරගත්තා කියලා කියන්න එයා තුළ තියෙන්න ඕන මොනවද? දැන් මේ දේශනාවේ කලින් කිව්වේ එයා තුළ තියෙන්න ඕන පස්සාකාර බය වෛර සංසිඳිච්ච බව, සෝතාපට්ටි අංග 4න් යුක්ත වූ බවත්, ආරණ්‍යය ප්‍රඥාවෙන් අවබෝධ වෙලා ඊතා හොඳින් නිකන් හොඳට අවබෝධ වෙලා තියෙන්න ඕන ඒක. දැන් මේ කීප ටික තේරුණා නේද? මේක පැටලිච්ච දෙයක් නෑ නේද? ගෘහපතිය මොනවද ඔය සංසිඳී යන පස්සාකාර වූ බය වෛර කියලා කියන්නේ? ගෘහපතිය ඔන්න අහගෙන ඉන්න. සතුන් මරණ කෙනා දැන් බය වෛර අපි තුල සංසිඳෙන්න නම් මේ මොනවද කියලා දැනගන්න බෑ නේ. සතුන් මරණ කෙනා සතුන් මැරීම හේතු කරගෙන
මෙලවදීම යම් බයක් වෛරයක් රැස් කර ගන්නව නම් මොකද්ද කිව්වේ? දේශනා කළේ සතුන් මරණ කෙනා සතුරු මැරීම හේතු කරගෙන මෙලවදීම යම් බයක් වෛරයක් රැස් කර ගන්නව නම් එහෙම රැස් කර ගන්නව නම් මෙලවදීම මොකද්ද? බයක් වෛරයත් රැස් කර ගන්නව නම් මොකක් නිසාද? සතුන් මැරීම නිසා. ඒ වගේම ගෘහපතිය පරලොවදිත් මලාට පස්සේ බයක් වෛරයක් රැස් කර ගන්නව නම් මානසිකවත් යම් දුකක් දුම්නසක් විඳිනව නම් එතකොට සතුන් මරණ කෙනාට වෙන්න තියෙන දේ මොනවද? මෙලවදීම බය වෛරය ඇති වෙනවා. පරලොවදී බය වෛරය ඇති වෙනවා. තව මානසික දුක් දුම්නස් විඳිනවා. ඔන්න සතුන් මරණ කෙනාට වෙන වැඩි. දැන් අපි හිතමුකෝ කෙනෙක් ඉන්නවා කාව හරි මිනිස්සෙක්ව මරනවා. හොඳද? එයාට මේ ජීවිතේ ඒ ප්‍රාණඝාතය කිරීම නිසා ඒ කෙනෙක්ව මැරීම නිසා හොඳද? බය වෛර හට ගන්නවද නැද්ද? කොහොමද හටගන්නේ? ඇහුවට කිව්වා ඉතින් මොකද්ද? දැන් අපි හිතමු කෙනෙක් මිනිස්සෙක් මරනවා කියලා. ඒකට මිනිස්සෙක් මරනකොට මරණ කෙනාට කොහොමද බය උපදිනවද නැද්ද? මේ මැරෙන කෙනා නෙමෙයි මරණ කෙනාට බයක් උපදිනවද නැද්ද? දැන් මිනිස්සෙක් මරපු කෙනෙක්ට දැන් ඔබ ඉන්න වගේ නිදහසේ ඉන්න පුළුවන්ද? බෑ නේද? දැන් එහෙම කෙනෙක් නිකන් හදිසියවත් ජීප් එකක් නතර කළොත් ගේ ඉස්සරහා පොලිසිය මොකද වෙන්නේ? දැන් ඔබ ගෙදර ඉන්නකොට වැරද්දක් නැතුව දැන් මිනිස්සෙක් මරලා ගෙදර ඉන්නකොට වැරද්දක් නැතුව පොලිසියෙන් ඇවිල්ලා ජීප් එක නතර කළොත් මේ දැන් ඔබගේ බැලුවත කිසිම වැරද්දක් පේන්නේ නැත්නම් ඔබට එහෙම බයක් උපදිනවද? නෑ නේද? එතකොට මිනිස්සෙක් මැරිවට පස්සේ ඔන්න එයාට බය උපදිනවා. නිදහස නෑ. ඊට පස්සේ අපි හිතමුකෝ ඒ ප්‍රාණඝාතය කිරීම හේතුවෙන් ඔහු තුළ වෛරය හට ගන්නවද නැද්ද? දැන් මැරුව කෙනා ඉන්නවනේ. එතකොට මැරුවා. එතකොට මරපු කෙනාට වෛරය හට ගන්නවද නැද්ද? ඒ කාරණාවම හේතුවේ. දැන් අපි හිතමුකෝ මෙහෙම එකක්. දැන් අන්න අරයා තමයි මැරුවේ කියලා ඔත්තුවක් දුන්නොත් කවුරු හරි. ඔත්තු දීපු කෙනා ගැන මොකද හිතෙන්නේ? හන්දෙන් තේරෙනවද වෛරය හට ගන්නවා කියලා? නේ? එතකොට දැන් එතකොට ඔන්න බලන්න බයත් හට ගන්නවා වෛරයත් හට ගන්නවා. එතකොට ඕකට ඔය තමන්ගේ පැත්තටත් බය වෛර හට ගන්නකොට අනිත් පැත්තට බය වෛර හට ගන්නේ නැද්ද? දැන් මැරිච්ච පවුලේ අයකට බය වෛර හට ගන්නේ නැද්ද? හට ගන්නවනේ. එතකොට දෙපැත්තටම බය වෛර කියන එක හට ගන්නවා කුමක් නිසාද? ප්‍රාණඝාතයේ නිසා මේ ලෝකේ දැන් පේනවද බය වෛර හට ගන්නවා කියන එක නේ? බය වෛර හට ගන්නවා. දැන් ඔබට දැන් ওই මිනිස්සෙක් මරපු කතාවත් එක්ක නේද ඔක දැන් තේරුනේ. දැන් මදුරුවෙක් වෙහලා හිටියොත් අතේ මදුරුවා මරනකොට ওই විදිහට බය වෛර හට ගන්නවද? එහෙම හට ගන්නවද? ඇත්ත කියන්න. හට ගන්නෑ නේද? ඇත්තටම බය වෛර උපදින්නේ නැද්ද ලෝකේ? දැන් මේ හිතන්නකෝ.
භාවනා කර කර ඉන්නකොට ඔන්න මෛත්‍රී භාවනාව කරනවා කියලා වාඩි වෙලා ඉන්නකොට මధుරුවෙක් කියලා විද්දුත් කරන භාවනාව අමතකින් නැද්ද මధుරුව නිසා? වෙනවද නැද්ද? නේ? එන වෛරය හටගන්නව නේද? අපි හිතමු මధుරුවට ගැහුවා. මధుරුව මැරුණා. අයියෝ කියලා ඔන්න සිහිය ඉපදිච්ච වෙලාවේ බයක් උපදිනවා. මම මෙහෙම වැඩක් කළානේ. තේරෙනව නේද? ඒ කියන්නේ ප්‍රාණඝාතය නිසා මේ ලෝකේ දැන් අපි හිතමු ඔය සතෙක් මරපු එක හේතුවෙන් නිරේ යන්න බැද්ද? බැරිද? හේතු වෙන්නේ නැද්ද නිරේ යන්න? නිරේ ගිහිල්ලා යමපල්ලෝ දඬුවම් කරනකොට යමපල්ලෝ ගැන මෙත් සිතෙන්ද බලන්නේ? ඒ අය නිසා බය උපදින්නේ නැද්ද? ඒ අය කෙරෙහි වෛරය හටගන්නේ නැද්ද? දැන් පේනවද පින්නොත් මෙලවත් බය වෛර හට ගන්නවා. පරලොවත් බය වෛර හට ගන්නවා. ඒ කියන්නේ ඒක දැන් පේනවද ප්‍රාණඝාතය කියන එකේ මధుරෝමල් අත පිහිටා ගත්තට හරියන්නේ නැහැ. දැන් ඔබට මතකද ධම්මපදයේ කතාවක විස්තරයක් තියෙනවා. මේ මොකද්ද ස්වාමීන් වහන්සේලා වගේක් බුදුරජාණන් වහන්සේව බැහැ දකින්න එනවා මේ නැවකි. එනකොට දැන් මේ ලොකු කතාවක් මම මේකේ එක කොටසක් මේ කියන්නේ. ඉතින් එහෙම එනකොට නැව නතර වෙනවා වතුර මැද්දේ. හොඳයි. ඉතින් ඔහොම නතර වෙනවා මේ ඉතින් නැවේ දෝෂයක් හොයනවා හොයාගන්න නෑ. දැන් අපි හිතමු දවසක් ගියා, දෙකක් ගියා, තුනක් ගියා කියලා. වැරද්දක් නෑ නැවේ. කිසිම දෝෂයක් නෑ. මිනිස්සු කල්පනා කළා මේ නැවේ කවුරු හරි අවාසනාවන්තෙක්වත් ඉන්නවද දන්නේ කියලා කවුරු හරි කිව්ව දැන්. එතකොට අනිත් මිනිස්සු කියන්නේ තිනේ අනේ ඉතින් අවාසනාවන්තෙක් හිටියත් අපි කොහොම හොයන්නද ඕක නේ? අපි කොහොමද ඇහුවා ඉතින් ඕක හොයාගන්නේ? ඊට පස්සේ තව කෙනෙක් කිව්වා අපි මේ වැඩක් කරමු කියලා. මොකද කළේ අර නැවේ හිටපු ඔක්කොංගෙම නම් ටික තුඩු කෑලි වල ලිව්වා. ලියලා රෝල් කරා. සීට්ටු දාන්නේ. අන්න ඒ වගේ රෝල් කරලා දැන් ඔක්කොංගෙම ස්වාමීන් වහන්සේලාගේ නම් ටිකයි ඔක්කොම දැන් ලිව්වා. ලියලා වතුර භාජනයක් අරගෙන වතුර පුරලා වාජනයකට දැන් ඕක තියලා අර නම් ටික තියෙන්නේ අර ලියපු තුන්ඩු රෝල් කරපු ඒ ටික දැම්ම වතුරට. දැන් මේවා නිකන් නිදහසේ පාවි තියෙනවා. මොකද වෙන්නේ කියලා බලාගෙන හිටියා. ඊට පස්සේ මුකුත් වෙනසක් නැහැ. ඔහොම බලන් ඉන්නකොට එක තුන්ඩුවක් විතරක් හිමීට යටට බහිනවා. ඊට පස්සේ දැන් තවත් යටට බහිද කියලා බලන් හිටියා. නෑ. අර බහැපු තුන්ඩුව අරගෙන බැලුවා දිග ඇරලා. කාගේ නමද? සිරියාවති ඉන්නවද දන්නේ නැහැ නම තියෙන කවුරුද? කපිතාන්ගේ නෝනා. හොඳේ. නිකන් කටට ආපු නමක් කිව්වේ හොඳේ නැත්නම් මායක වෛර බැඳගෙන ඊට පස්සේ. ඊට පස්සේ දැන් කපිතාන්ගේ නෝනා. මිනිස්සු කිව්ව නෑ වෙන්න බෑ. කපිතාන්ගේ නෝන කොහොමද අවාසනාවන්තෙක් වෙන්නේ? නැවක අයිතිකාරයෙක්ගේ නෝනා බලන්නකො ලස්සන බලන්නකො සල්ලි භාගේ කොහෙම වෙනවද? අපි ආයේ ලියලා දාමු කියලා මොකද කළේ? ආයෙ අර නම් ටික අර විදිහට ලියලා දැම්මා. ආයේ කවුද? සිරියාවතිමයි. මැඩම්මයි. ඊට පස්සේ දැන් මිනිස්සුන්ට ටිකක් සැකයි. ඇයි අර නම දෙවෙනි පාරටත් තුන්වෙනි පාරත් කමන්නේ තව පාරක් දාමු කියලා ආයේ බැස්සා එකම එක තුන්ඩුවක්. කවුද? ආයෙත් අරයාගේ නමමයි. ඊට පස්සේ මිනිස්සු මොකද කළේ? දැන් මිනිස්සු මේ තනියව ගත තීරණයක් නෙවෙයිනේ. දැන් කපිතානුත් අඬා දැන් ඉන්නවා. ඊට පස්සේ කපිතාන් අඬා ගියා පැත්තකට. මිනිස්සු මොකද කළේ? අර
නෝනව අල්ලගෙන බෙල්ල ගැට ගහලා ලණුවක එක පැත්තක අපි හිතමු වැලි කොට්ටයක් හරි මොකක් හරි ලණුවේ අනිත් පැත්තට ගැට ගහලා මෙහෙම තල්ලු කළා. දැන් දවස් ගාණක් දැන් නැවන යන්නේ නැහනේ. දැන් මොකද කළේ? අර නෝනව තල්ලු කළා වතුරට. තල්ලු කළා විතරයි මෙන්න නැව යනවා. දැන් පුදුම නේද වෙලේ? පුදුම නේද? දැන් නෝනට ওই වැඩේ කරනකොට නෝනට බය උපදිනවද නැද්ද? ඈ? ඔය වැඩේ කරන මිනිස්සු ගැන වෛරය උපදිනවද නැද්ද? මේක හරි පුදුම වැඩක් පෙන්වන්නත් නේ කර්මය කියන එක. කෙනෙක්ගේ කර්මයක් ගෙවනකොට, ගෙවෙන්න හේතු වෙනකොට තව අලුතෙන් වටේ ඉන්න අය අලුතෙන් රැස් කරගන්නවා. ඒක හරි පුදුම වැඩක්. දැන් අර මිනිස්සු මරන්නත් නේ? තල්ලු කරන්නත් හිතුණනේ. වෙනම කර්මයක් සකස් කරගන්නකොට අර යාගේ එකක් එයා ගෙවනවා. දැන් මොකද කරේ? නෝනා දැන් වතුරේ ගිලෙනකොට කොහොම හිතන්නේ නැද්ද දැන් අර මිනිස්සු ගැන? නේ? බය වෛර හටගත්තද නැද්ද ඒ වෙලාවේ? හේතුව මොකක්ද දන්නවද? බුදුරජාන් වහන්සේට ගිහිල්ලා මේ සිද්ධිය කිව්වා. අර ස්වාමීන් වහන්සේලා නෙවෙයි හිටපු. මහණෙනි ඔය ස්ත්‍රිය බොහෝ කාලයකට කලින් මනුස්ස ලෝකෙ ඉපදිලා හිටියා. මෙයාගේ ගෙදර හිටියා, මෙයා කාන්තාවක් වෙලා හිටියා. මෙයාගේ ගෙදර හිටියා බල්ලෙක්. මේ බල්ලා ආත්ම භාව 3කට කලින් මෙයාගේ ස්වාමියා. දැන් අර මේ දැන් ඒ පරණ පුරුද්දට ඒ සෙනෙහසට පරණ බලාගෙන හොඳ ඒවා පටන් ගත්තා වගේ නෙමෙයි. බල්ලෝ වෙලා එන්නේ. ඊට පස්සේ ඉතින් හරි කරදරේ. ඊට පස්සේ මේ බල්ලා දැන් මේ දැන් නෝන දන්නේ නෑනේ මේ මගේ මහත්තයා ජීවිත 3කට කලින් කියලා. නෝන දන්නේ නෑනේ. ඉතින් මර බල්ලා මොකද කළේ? මේ පස්සෙන්ම යනවා දැන් මෙයාගේ පස්සේ. එහෙම දැකලා නැද්ද ගෙවල් වල ඉන්නව බල්ලෝ? නේ? දැන් මේ කතාව අහනකොට මේ බල්ලෝ ගැනත් අපිට මර හිතන්න තියෙනව නේද? දැන් මොකද කළේ? දැන් මේ බල්ලා පිටිපස්සෙන් යනවා ඉවරයක් නැහැ. කොහේ ගියත් යනවා. ගැහුවොත් එහෙම වටයක් කෙරකිලා ආයෙ එනවා. දැන් මිනිස්සු විහිළු කළා අර නෝනට නුඹ දඩේම යනවද? නුඹ වැද්දියෙක්ද? ඔහොම කියනවා නේද? ලැජ්ජ හිතුණා. දැන් මේක අහලා දැන් එපා වෙලා හිටිය කාලයක්. මොන කරදරයක්ද කියලා දවසක් මොකද කළේ? මෙයා මොකද කළේ? වතුර ටිකක් ගේන්න කලයේ ගැට ගහගත්තා. වැල් පොටකුත් හංගගෙන ගියා වතුර ගන්න. බල්ලා දැන් පිටිපස්සේ. දැන් මෙච්චර කල් ගගහගෙන හිටියේ. දැන් මෙයාට ඌමනාවක් තියෙනවා දැන් බල්ලා වල්ල ගන්න. පැටියෝ කියලා කතා කළා. දැන් අවුරුදු ගාන අර සෙනෙහස මතක් වුණා. අර වචනෙත් එක්ක කඩාගෙන ආවදුවගෙන. බල්ලා ගත්තා ලණුවෙන් ගැට ගැහුව වැල්පටේ එක කෙරවලක් ගැට ගැහුව බෙල්ලේ. අනිත් කෙලවල කලේ කටේ ගැට ගහලා කලයට වතුර පුරලා තල්ලු කළා වැවට. බල්ලා හේම යට ගියා. අත් දෙක හොදගත්තා දැන්. ප්‍රශ්නේ නම් ඉවරයි කියලා. ප්‍රශ්නේ ඉවර වුණාද? නැති ප්‍රශ්නයක් පටන් ගත්තද? බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ බල්ලා මරපු එකේ විපාකයට කෙලින්ම ගිහිලා උපන්න නිරේ. දැන් බය වෛර තියනවද නැද්ද නිරේ? දැක්ක නේද? බුදුරජාන් වහන්සේ දේශනා කළා ඒ කර්මයේ ඉතුරු ටික විඳලා අර නිරේ ගිහිලා විඳලා කර්මයේ ඉතුරු විපාක ටික විඳින්න. ඔය විදිහට ජීවිත ආත්ම භාව 100ක් වතුරේ ගිලිලා මැරුණා. ගිලින හැම ජීවිතේදීම බය වෛර නැද්ද? ඒ මොකක් නිසාද පින්වත්නි? ප්‍රාණඝාතය නිසා. පේනවද? ප්‍රාණඝාතය. එතකොට ප්‍රාණඝාතය දැන් අපිට අතීත ජීවිතවල ප්‍රාණඝාතය වෙච්ච ඒවා අපි දන්නේ නැහැනේ. අපි හිතමුකෝ ඊයේ වෙච්ච එක වුණත් ඊයේ වුණා. හරිද? අපි දන්නේ ප්‍රශ්නයක් නැහැ කියලා හිතන්නකෝ. නමුත් අද ඉඳන් බැරිද ඒක රැකගන්න? පුළුවන්ද බැරිද? අද ඔබ ප්‍රාණඝාතයෙන් වැළකුණොත් ඔබට අද සංසිඳෙන්නේ මොනවද? මේ මොහොතේ බය වෛරස් සංසිඳන අනාගත බය වෛරස් සංසිඳනවා නේ. නේද?
එතකොට ඔබ දැන් Tamanට Taman ගැන ප්‍රකාශයක් කරන්න ඕන නම් ඔබ මොකද්ද කරන්න ඕන දැන් එහෙනම්? අදින් පස්සේ කවදාවත් ප්‍රාණඝාතය නොකර ඉන්න ඕන. ඒ බඳු ප්‍රකාශයක් අනාගතේ කරන්න ඕන නම් නේ? එහෙම කරන අයත් ඉන්නවා ඉතින්. එහෙම සිල්පද ප්‍රාණඝාතේ වැලකිලා සිල්පද රකින්න අය නැතුව නෙමෙයි ඉන්නවා. දෙව් අතරත් සුළු පිරිසක් හරි ඉන්නවා. එතකොට බලන්න මේ එක දැන් මේ මෙතන ඉන්න ඔය අම්මා දැන් ටික දවසකට මාස කිහිපයකට කලින් ධර්ම සාකච්ඡාවක් කරන්න යම්මලා ආවා. එතකොට ධර්ම සාකච්ඡාව කරලා ගියා. මේ පෙරේද පළමුද ඔය අම්මා මුණ ගැහිච්ච වෙලාවේ මට කිව්වා එදා ධර්ම සාකච්ඡාව කරලා ගියාට පස්සේ තාම මధుරු එක්කවත් මැරුවේ නැහැ කිව්වා. අපරාධ ස්වාමීන් වහන්සේ මේක කලින් කරන්න බැරි වුණා නේ කියලා කිව්වා. දැන් මොකද්ද කියපු කතාව ඇස්සේ මොකද තියෙන්නේ? ඒ කියන්නේ ප්‍රාණඝාතයෙන් වෙන් වෙලා ලබන සැපේ නැද්ද ඒකස්සේ? ඒක අපරාධේ කලින් ඉඳන් මේක කරන්න තිබ්බා කියලා කියන්නේ ඒ කියන්නේ මේ ඒ කාලය තුල ලැබපු සැපය පහසුව නිසා නෙමෙයි මේ වචනේ කිව්වේ. නේද? එතකොට බලන්න එහෙම පහසුවක් ලබනයි නැද්ද එතකොට? ඉන්නවා. ඒක ඔබට බැරිද කරන්න ඒක? ධර්මයේ හැසිරෙනවා කියලා ධර්මය පුරුදු කරනවා කියලා කරන්න තියෙන මොනවද අපිට? දැන් මේවනේ කරන්න තියෙන්නේ. නේ? අනේ හොඳයි බන හොඳයි කියලා කිව්වට හරිද? වැඩක් නැහැ නේ. ඒ නිසා මම මේ දේශනාව හිමීට කියලා දෙන්නේ මේ ඔබට අනාගතේ බඳු ප්‍රකාශයක් කරන්න ඕන නම් සසරට බයද නැද්ද මට කියන්නකෝ. මොකටද බය? සසරට බයයි කියන එකේ ඇයි මොනවට බය වුනේ? සසරට බය කියලා කිව්වේ මොකක් හිතලද? පින්වත්නි මේ ඒ කියන්නේ මේ දැන් අපි හිතමුකෝ සමහර ලෝක තියෙනවා ඒ සුගති ලෝක නේව සංඥා නාසඤ්ඤායතන කියන ලෝකයේ ආයුෂ කල්ප 80000ක් වගේ මට මතක ආකින්චඤ්ඤායතන කියන ලෝකයේ ආයුෂ කල්ප 60000. හරිද? දැන් ඔබ හිතන්නකෝ ඔබට ඔබ අත්දකින්න මේ ලෝකේ යම් සැපයක් තියෙනවා කියලා හිතන්නකෝ. යම් වාහනයක් පාවිච්චි කරනවා කියලා හිතන්නකෝ. මේ ලෝකේ තියෙන හොඳ සැපම වාහනේ ඔබට තියෙනවා කියලා හිතන්නකෝ. දැන් ඔය සැප වාහනේ නැගලා කල්ප 60000ක් ඉන්න පුළුවන්ද? කොච්චර සැප වුණත් දවස් දෙකක් එක දිගට ඉන්න පුළුවන්ද? දුකක් නෙමෙයිද පිටුවත් සුගතියක වුණත් ඉපදීම හට නිසා හටගන්නේ මොකද්ද? දුකක් නේ. දැන් ඔබ හිතනවා අනේ අපේ ගෙවල් මොනවද? අර වගේ සුපීරි ගෙදරක ඉඳ තිබ්බනම් හොඳයිනේ කියලා. ඒ ගෙදර මිනිස්සු කල්පනා කරන පොඩි ගෙයක් තිබ්බනම් කොච්චර පහසුද? මේ අතුගාලම හැම ගිහිල්ලා තියෙන අතපය කොස්සේ අතගාලා කරගෙට. එතකොට ඒ මිනිස්සු කල්පනා කරනවා මේකත් එක්ක විඳින දුක. එහෙම නැද්ද ඇත්තටම? අපි හූල්ලනවා අම්මු වන්න දිව්‍ය ලෝක කියනවා. ඒ මිනිස්සු මැටි ගහපු ගෙදරක ඉඳ තියනවනම් කොච්චර හොඳද කියලා හිතනවා නේ. දැන් පේන්නේ නැද්ද? කියන්නේ කොහේ හිටියත් දුක නේද? නේ? කොහේ හිටියත් දුක. එතකොට දැන් සසරේ ඉපදුනා කියලා කියන්නේ කොහේ උපන්නත් දුකම තමයි. ඉතින් මොකටද මේ තව පැන මේක යන්නේ නේ? එතකොට ඒ අනාගත බය, ඒ දුක, නිරේ දුක විශේෂයෙන් තිරිසන් ලෝකේ දුක, විශේෂයෙන් പ്രേත ලෝකයේ දුක නිතර සිහි කරන්න ඕනේ. එතකොට තමයි මේ සසරේ යන්න අකමැත්තක් උපදින්නේ.
එහෙම සිහි කරේ නැත්නම් අකමැත්තක් උපදින්නේ නැත්නම් සසරට මොකද වෙන්නේ? යන්න අකමැත්තක් නැත්නම් වෙන්නේ මොකද්ද? යන්නේකනේ නේ. ඉතින් මේ ඒ නිසා අර තමන් ගැන ප්‍රකාශයක් කරන්න ඕන නම් මං සෝතාපන්න කෙනෙක් කියලා මේ ටික මොකද කරන්න ඕන? පුරුදු කරන්න ඕන. දැන් බලන්න දැන් මේ තියෙනවනේ මේ. දැන් මම මේ ප්‍රාණඝාතය ගැන මෙච්චර විස්තර කරන ඊළඟ එක එතකොට කියපුවක මම තේරෙන නිසා. දැන් ප්‍රාණඝාතය කරන කෙනා මානසිකව දුක් දුම්නස් විඳින්නේ නැද්ද? අපි තුමු කෙනෙක් මැරුවා. එහෙම කය මේ මානසිකව දුක් විඳින්නේ නැද්ද? විඳිනවා. දැන් අපි හිතමුකෝ ඒ කියන්නේ කවදා හරි දුක් විඳිනවා පින්වත්නි. දැන් අපි හිතමුකෝ සමහරු දැන් ඔන්න සමහරු ඉන්නවා මේ විනෝදයට දඩේමේන ඉන්නව නේද? දැන් ඒ ඇයිට මානසිකව දුක් දුම්නස් සමහරට හටගන්නේ නැතුව ඇති ඒ වෙලාවේ. සතුටයි. හරියටම හරි ඉලක්කයටම විද්දා. නේ එහෙමයි ඉන්නවා. ඔව් දන්න කෙනෙකුත් හිටියේ එහෙම. ගිහිල්ලා යා සෙනසුරාදී දාන තිබ්බර මේ රබර් වත්තක් එයාගේ මෙයා මොකද කරන්නේ ඒකේ ගිහිල්ලා ඉන්නවා සති නිවාඩු දවස්වල ගිහිල්ලා මේ තුවක්කුවක් අරන් ගිහිල්ලා වල්ලුර මරමර හිටියේ. සතුටි. පස්සේ මෙයාට මේ දවසක් අහම්බෙන් ටීවී එක බලලා බණක් අහලා පස්සේ මෙයා මේක අතහැරියට පස්සේ ඔන්න පසුතැවුණා. අයියෝ මෙච්චර අකුසල්නේ මං ඉදා සතුටින් කරලා තියන්නේ කියලා සත්පසුතැවුණා. ඒ කියන්නේ පින්වත්නි මේ ප්‍රාණඝාතය නිසා මානසික දුක් දුම්නස් විඳින්න යම් දවසක ඒ හේතුවෙන් උපදිනවාම තමයි. ඉතින් අනාගතයේ අනතුරු දැකලා දැම්ම වැළකුණොත් හරි නැද්ද? හොඳ නැද්ද? නේ? එතකොට එහෙනම් ඔබට ඒ කියන්නේ ඍජු බවක් ස්ථිර බවක් අද ඉඳන්ම පටන් ගන්න ඕන. කියන එක තේරෙනවද? කියන්නේ අනාගතයේ අර වගේ සෝතාපන්න කෙනෙක් කියලා ප්‍රකාශය කරන්න අද මොකද කරන්න ඕන? ඒ කොන්ද ඍජු බව තියාගන්න මොනවා වුණත් සතෙක් නම් මරන්නේ නැහැ. කරන්න බැරිද පින්වත්නි? ඉතින් කරන අය ඉන්නවනම් ඇයි ඔබට බැරි? ඈ? ඔහොම කියලා දැන් ඔය අපිත් එක්ක එනවා සමහරවිට බණ අහන්න ඔය ධර්ම සාකච්ඡා කරන්න එන අය ඉන්නවා. හවස ආවම ගහනවා මදුරුවන්ට අපි ඉස්සරහා. ඕ අපිටත් නිකන් මොකද්ද වගේ ඒක දිහා බලාගෙන ඉතින් අපිත් ඒතකොට කොහේ හරි නිකන් අර කවුළුවෙන් නිකන් අර අනන්තේ බලනවා වගේ අපිත් ඉතින් ඈත බලන් ඉන්නවා නිකන් අපි නිකන් දැක්කේ නෑ වගේ. ඉගෙන කිසිම ගාණක් නෑ. ඔන්න එතකොට ඔබට කරන්න තියෙන වැඩේ මේක මේ තනිකර මේක දැන් තේරෙනවද මේක අහලා නිකන් ඉන්න එකක් නෙමෙයි තියෙන්නේ මොකද්ද පුරුදු කරන්න තියෙන්නේ. එහෙනම් ඔබ මේ වෙනකන් ඉගෙන ගත්ත එකකින් ඔබට දැන් හිතිච්ච දේ මොකද කරන්න ඕනයි කියලා අදින් පස්සේ කවදාවත් සතෙක් නම් මරන්නේ ඔය මදුරුව කූඹි නම් කමක් මම හිතුවේ කමක් නෑ කියලා ඒක වාක්‍ය සම්පූර්ණ කළා. ඒ නිසා එහෙම බෑ නේ. මං අහන්නේ ඔක කරන්න පුළුවන්ද බැරිද කියන්නකෝ. කියලා ගියාට ඉතින් ඔය ඔළුව එහෙම කස කස ඉන්නකොට උකුණෙක් අහුණාම නේ. ඒව නතර කරගන්න පින්වත්නි නේ. ඒව නතර කරගත්තොත් තමයි දැන් බලන්න මේ ඒ කියන්නේ ඒව අපිට ගොරෝසුවට ඒක ඕලාරිකව අතහැර ගන්න පුළුවන් අකුසල් නෙමේද? මේ පහසුවෙන් අතාරින්න පුළුවන් අකුසල්. දැන් හිතේ හටගන්න ස්වභාවය තේරුම් ගන්න එක ටිකක් අපහසුයිනේ නේ. හිතේ හටගන්න සියුම් අකුසල් තියෙනවනේ. දැන් මේක අපිට නිකන් බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවලා කය හසුරුවලා කරන්න දෙන අකුසලයක් කරන්න එපා කියලා කියනකොට ඒක පහසුවක් නෙමෙයිද? නේ? ඒක පහසුවක් ඒක නේ.
ඒක බලන්නකෝ මේ බුදු කෙනෙකුනේ නේ පණවන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සදා මේ සිල්පද ටික රැකපු කෙනා ගිහි කෙනා කෙලින්ම නිවනට යනවා කියලා. ඒ නිසා ඔන්න ඔබට තියෙන පළවෙනි වැඩේ මොකද්ද? පොරොන්දු වෙනවද අදින්නම් මේ රකින්නවයි කියලා? ඈ? හැබැයි පොරොන්දු වෙලා කඩ කරේ නැත්තම් කොහේ ඇහිදන්නේ නැවනේ. කරනවා නම් ඔන්න Tamanට අදිෂ්ඨානයක් ඇති කරගෙන කරන්න තියෙන දේ. කරන්න එපා පින්වත්නි. මේ ඔබගේ ආරක්ෂාවට මේ අපි මේ කියලා දෙන මේ බුද්ධ දේශනා මතු කර කරනේ. ඒ හින්දා ඔන්න ඔබ අද ඉඳන් හිතා ගන්නවා මං අද ඉඳන් දිවි හිමියෙන් මොකද කරන්නේ නැත්තේ? සත්තු මරන්නේ. ඒ සත්තු නොමැරීම හේතුවෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභය මොකද්ද කියන්නේ? බය වෛර සංසිඳනවා. ඊළඟට මානසික දුක් දුම්නස් නැති වෙලා යනවා. දැන් මානසික දුක් දුම්නස් විඳින්නේ නැද්ද අපි? විඳිනවද නැද්ද? හරි මට කියන්න. මානසික දුක් දුම්නස් විඳිනවද නැද්ද? සල්ලි භාග්‍ය නැති නිසා. මට ඇත්ත කියන්නකෝ. මානසික දුක් දුම්නස් විඳිනවද නැද්ද? සල්ලි නැති නිසා. භවභෝග සම්පත් නැති නිසා මානසික දුක් දුම්නස් විඳිනවද නැද්ද? විඳිනව නේද? බුදුරජාන් වහන්සේ සීලේ ආනිසංසයක් දේශනා කළා. මොකද්ද? භවභෝග සම්පත් සීල්පද රකින්න කෙනාට ලැබෙනවා. දැන් පේනවද සීලයෙන් අර භවභෝග සම්පත් නිසා භවභෝග සම්පත් ලැබෙනවා. ඒ හේතුවෙන් උපදින මානසික දුක් දුම්නස් පවා නැති වෙලා යනවා. පේනවද පින්නත් බුදු කෙනෙකුගේ අවබෝධය? නේ. එතන ඔබට හිතෙනවනේ ඉතින් මදුරුවෙක් මැරුවම මොන භවභෝග සම්පත්ද නැති වෙන්නේ අපිට? මදුරුවෙක් මැරුවම අපේ භවභෝග සම්පත් නැති වෙනවා. එහෙම හිතුවොත් හරිද? ඒකමයි නැති වෙන්න හේතුව. නැද්ද? ඒ සතා මරපු එකම නෙමෙයිද හේතුව භවභෝග සම්පත් නැති. ඉතින් බුදු කෙනෙක් දේශනා කළා තියෙනවානේ සීල් රැකපු කෙනාට භවභෝග සම්පත් වැඩි වෙනවා කියලා. ඒතර භවභෝග සම්පත් නැති නිසා මානසික දුක් දුම්නස් විඳිනවා නම් ඒකට සීලේ බලපෑමක් නැද්ද? සීලේ බලපෑමක් තියෙනවා. පේනවද පින්නුවත් මේ එකට එකක් බද්ධ වෙලා තියෙන හැටි මේ ඇයි මේ ඒතර අපි විඳවන්නේ? කවුරු කරපුවද? ඈ? තමන් කරපුවා. යම රජුරුත් කිව්වේ ඒකනේ. නුඹම කරපුවා. නුඹම බිඳවපන් කිව්වා. හරි. එතකොට දැන් මට කියන්නේ මේ වෙනකන් කිව්වේ මොකද්ද? ඔව්. ප්‍රාණඝාතය කරන කෙනා ප්‍රාණඝාතයේ හේතු කරගෙන මෙලවදී යම් බයක් වෛරයක් රැස් කරනවා නම් පරලොවදීත් යම් බයක් වෛරයක් රැස් කරනවා නම් දැන් ඒතර ඒ බය වෛර රැස් වෙන්නේ මොකක් නිසාද? එතකොට ඒ බය වෛර නැති වෙන්නේ මොකක් වුණාමද? ප්‍රාණඝාතයෙන් වෙන් වුණාම. ප්‍රාණඝාතය කරන කෙනාට ඒකෙන් වැළකීලා යන්න තියෙන ක්‍රමය මොකද්ද? ප්‍රාණඝාතය නොකිරීම. ප්‍රාණඝාතය නොකිරීම තමයි ප්‍රාණඝාතය කරන කෙනාට ප්‍රාණඝාතයේ මග හැරලා යන්න තියෙන ක්‍රමේ. ගෘහපතිය සොරකම් කරන කෙනා සොරකම් කිරීම හේතු කරගෙන මෙලවදීම යම් බයක් වෛරයක් රැස් කර ගන්නවා නම් පරලොවදීත් යම් බයක් වෛරයක් රැස් කර ගන්නවා නම් මානසිකවත් යම් දුකක් දුම්නසක් විඳිනවා නම් මෙබඳු ඒ බයත් වෛරයත් සංසිඳෙන්නේ කාටද? සොරකම් නොකරන කෙනාට. සොරකම් කිරීමෙන් වැළකුණු කෙනාට. දැන් සොරකම් කිරීම හේතුවෙන් බය වෛර උපදින්නද ලෝකේ? දැන් ගලපලා බලන්න ඉස්සලා කිව්වාගේ. තමන් හොරකම් කළත් බය වෛර උපදිනවා. නේ? තමන් ඒතර අනිත් අයටත් බය වෛර හට ගන්නවා ලෝකේ නේ. මෙලවදිත් ඔය වැඩේ වෙනවා බය වෛර. පරලොවදී නිරේ ගියාට පස්සේ බය වෛර නැද්ද? තියෙනවනේ. තිරිසන් ලෝකෙට ගියාම ওই බය වෛර නැද්ද? තියෙනවනේ. දැන් ලොකු සතාට හැමදෙස්සෙම පොඩි සතා
බය වෙලා ඉන්නේ නේ. ඒතර මේ පොඩි සතා බය වෛර වලට ලක් වෙන්නේ නැද්ද? ලක් වෙනවා. ඒතර පින්වත්නි සොරකම් කරන කෙනා සොරකම් කිරීම හේතුවෙන් මෙලවදී යම් බයක් වෛරයක් රැස් කරගන්නවා නම් පරලොවදීත් යම් බයක් වෛරයක් රැස් කරගන්නවා නම් මානසිකවත් දුක් දුම්නස් විඳිනවා නම් මෙබඳු ඒ භයත් වෛරයත් සොරකම් කිරීමෙන් වෙන් වුණ කෙනෙකුට සංසිඳිලා යනවා. හරි නේද? තේරුණා නේද? ගෘහපතිය වැරදි කාම සේවනයේ යෙදෙන කෙනා වැරදි කාම සේවනයේ යෙදීම හේතු කරගෙන මෙලවදීම යම් භයක් වෛරයක් රැස් කරගන්නවා නම් උතර වැරදි කාම සේවන නිසා බය වෛර ලෝකේ හටගන්නේ නැද්ද? ඕන තරම් අහලා ඇතිනේ. මිනි මරා ගන්නවා, ගහ ගන්නවා නේ. කඩු කික්කොක් වලින් කපා ගන්නවා, කොටා ගන්නවා, වෙඩි තියා ගන්නවා. එතකොට ඔන්න මෙලවදී යම් බය වෛර රැස් වෙනවා වැරදි කාම සේවනයේදී ඊළඟට පරලොවදී වැරදි කාම සේවනයේ දින කෙනාට බය වෛර හට ගන්නවා. ඊළඟට මේ ජීවිතේ තව මොකද වෙන්නේ යාට? මානසිකවත් දුක් දුම්නස් විඳිනවා නේද? ඒ හේතුවෙන් දෙපිරිසම මානසික දුක් දුම්නස් විඳින්නේ නැද්ද? විඳිනවා නේ? එතකොට ඒ වැරදි කාම සේවනයෙන් වැළකීච්ච කෙනෙකුට මොකද වෙන්නේ? මානසිකව දුක් දුම්නස් විඳින්නෙත් නැහැ. දැන් මෙහෙම හිතන්නකෝ පින්වත්නි දැන් ඔන්න දැන් අපි හිතමුකෝ මෙතන ඉන්න ඔක්කොම සෝතාපන්නයි කියලා. හොඳයි. එතකොට මෙතන ඉන්නවා මහත්තයත් ඉන්නවා නෝනත් ඉන්නවා අපි හිතමු එහෙම ඉන්නවයි කියලා. දැන් ඒතර තමන්ගේ මහත් ස්වාමියයි බිරිඳයි ඔක්කොම මෙතන ඉන්නවා. හිතන්නකෝ. ඒතර ඔක්කොම සෝතාපන්නයි. ඔය අතර කිසි කෙනෙකුට උපදිනවද වැරදි කාම සේවනයේ යෙදෙයි මෙයා කියලා බය වෛර උපදිනවද එකිනෙකා කෙරෙහි? ඇයි උපදින්නේ නැත්තේ? ඈ? ඒ කියන්නේ දැන් සෝතාපන්න ශ්‍රාවකයන් තුල ආරකාන්ත සීලයක් පිළිහිටනවා. දන්නවනේ. එතකොට අපි හිතමුකෝ එහෙව් අය අතර කවදාවත් සීලය නිසා සැක උපදිනවද? උපදින්නේ නැහැ නේද? පේනවද පින්නන්ද? එතකොට අරයා කායක කතා කළත් අරයා කොහේ ගියත් කීයට ගෙදර ආවත් ඒ හේතුවෙන් බය වෛර හටගන්නේ නැහැ. පේනවද සංසිඳිල්ල? නේ? සංසිඳීම පේනවද? දවසක් මේ මට වෙච්ච සිද්ධියක් මම මේ කියන්නේ. දවසක් ඔය මම කලින් හිටපු දිහා දවසක් එක්කෙනෙක් ආවා එයා මෙඩිකල් රෙෆ් කෙනෙක්. ඊට පස්සේ මෙයා ඇවිල්ලා මේ අවුරුදු ගානකට කලින් වෙච්ච වැඩ. ඉතින් එයා කලුතරට ඔය බෙහෙත් දාන්න ඔය ડોක්ටර්ස්ලා හම්බෙන්න ඇවිල්ලා කොහොම හරි අපි ඉන්න දිහාවට හොයාගෙන දවසක් ඇවිල්ලා අහගෙන ඇවිල්ලා. දැන් ඇවිල්ලා ඉනකොට මාව හම්බුණා. හම්බෙලා දැන් මාත් එක්ක කතා කරනකොට දැන් බණ ටිකක් කියන්න පටන් ගත්තා. ඒ බණ කී ඉන්නකොට එයාගේ ෆෝන් එක රින් වෙනවා. දැන් මං ඔහොම ඉන්නවා දැන් අදමනේ හම්බුනේ. මොකෝ කියන්න බෑනේ. දැන් පොඩ්ඩක් ඉන්න ස්වාමීන් වහන්සේ කියලා මොනවාද කරලා ඔහොම කරලා කටත් වහගෙන කතා කරනවා. ඉතින් මං ඉතින් අරක ඔබාගෙන ඉන්නවා ඉතින් ඒක ඉවරනකම්. ඊපස්සේ ආයෙ ඊතුරු ටික කියනවා. එනවා. කියන
ඒ කියන්නේ විනාඩි 20කට 20 ඒ කියන්නේ විනාඩි 5කට සැරයක් වගේ ගන්න ඉවරයක් නැහැ. දැන් මට ඇහෙනවා. ඕන මේ ඇත්ත කියන්න කොහෙද ඉන්නේ? එහෙමත් අහනවා. ඊට පස්සේ මේ දැන් එයාට තේරුණා මම දැන් මේ අපහසුතාවටපත් වුණා කියලා. ඊපස්සේ මට කිව්වා මේ ස්වාමීන් වහන්සේ මං හරි ප්‍රශ්නයක පැටලී ඉන්නේ ස්වාමීන් වහන්සේ. මේ නෝන තමයි මේ කතා කරේ කිව්වා. එයාට හරි සැකයි කිව්වා. මේ මං කොහේ හරි ගියාද? පුදුම සැකෙන් ඉන්නේ කිව්වා. මේ එළියට ගියොත් හදිස්සියවත් මේ ડોක්ටර් කෙනෙක් ළඟ ඇවිල්ලා මම කතා කරගෙන ෆෝන් එකට ආන්සර් කරගන්න බැරි වුණොත් ගෙදර ගිහිල්ලා ඉවරයි කිව්වා. හරි අමාරුයි කිව්වා. ඉතින් වසන්ඩ ස්වාමීන් වහන්සේ දවසක එක්කන් ආවත් පොඩක් කතා කරන්න බැරිද කියලා ඇහුවා. මං ගෝ ඉතින් එක්කන් ඉන්න ඉතින් ඉන්න වෙලාවක ආවා කතා කරන්නම් කියලා. ඊට පස්සේ දවසක් මෙයා එක්කන් ආවා. අර නෝනව ඊට පස්සේ දැන් ඇවිල්ලා කොහොම කතා කර ටිකක් කතා කළා. ධර්ම කරුණු ටිකක් කිව්වා. කියලා මේ කිව්වා මේ කවදාවත් මේ බුද්ධිමත් සමාජයක සිල්වතුන් අතර එකිනෙකාගේ සීලය ගැන සැක කරලා මගේ සෝතාපන්න ශ්‍රාවකයෝ හිතනකෝ සෝතාපන්න ශ්‍රාවකයෝ සීලය තුල පිහිටලා ඉන්නවා ආර්යකාන්ත සීලයක් තියෙනවා එබඳු සමාජයක කවදාවත් එකිනෙකාව සීලය මුල් කරගෙන සැක කරයිද කියලා සැක කරන්නේ එහෙනම් එතන ඒ සීලය සම්බන්ධයෙන් සැකයක් හට නොගන්නේ අන්‍යෝන්‍ය අවබෝධයේ නේද කියලා ඇහුවා එකිනෙකා කෙරෙහි සීලය සම්බන්ධයෙන් තියෙන ඔව් ස්වාමීන් වහන්සේ කිව්වා. ඒ නිසා ඔයාලට බැරිද මම දන්නේ නැහැ ඉතින් ඔයාලගේ අතීත ප්‍රශ්න මට අදාළත් නැහැ දන්නෙත් නැහැ වැඩකුත් නැහැ. ඒ නිසා මොනවද තිබ්බත් මොන හරි වෙලාවක යාට සැකයක් උපදින මොහොත තිබුණාද දන්නෙත් නැහැ නැද්ද දන්නෙත් නැහැ. නිකන් උපතින්ම ආපු එකක් දන්නේ නැහැ සැක කරන එක. ඒ නිසා මේ අද ඉඳන් බැරිද ඔයාලට දිවිහිමියෙන් අපි මේ සිල්පද පහ රකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ ඉස්සරහා පොරොන්දුල ප්‍රතිඥා දීලා සිල්පද ටික රැකගෙන ඔයාලට බැරිද එහෙම මේක කරන්න කියලා දෙන්නගෙන් ඇහුවා. දෙන්නම කැමති වුණා. ඊට පස්සේ සිල් සමාදන් කෙරෙව්වා අද පටන් මේ සිල්පද ටික අපි රකින්නවා කියලා. බුදුරජාණන් වහන්සේ ඉස්සරහා ඒගොල්ලෝ පොරොන්දු වෙලා සමාදන් වෙලා ගියා. එදායින් පස්සේ ප්‍රශ්න විසඳුණා. ඒගොල්ලෝ ඊට පස්සේ දෙන්නම එනවා. ඇවිල්ලා කතා කරනවා ස්වාමීන් වහන්සේ බොහෝම පිං මං හරි පහසුවෙන් ඉන්නවා කිව්වා. දැන් එතකොට සීලයට ආපු නිසා නෙවෙයිද? සීලේ නිසා නෙවෙයිද? දැක්කද? සීලේ නිසා. එතකොට පින්වත්නි ඒ සුව පහසුව ඔබ අත්දකින්න ඕන මේ සීලයෙන් ලැබෙන. ඒකට නෙමෙයිද මේ සීලේ තියෙන්නේ? ඒ සුව පහසුව මේ ගමන් මගේ යනකොට මේ මාර්ගයේ ගමන් කරනකොට ඒ සුව පහසුව අත්දකින්න ඕන. ඒ සුව පහසුව ආවම ඒ කියන්නේ Taman තුල තමන්ගේ සීලය පිළිබඳව Tamanට යම් නිසක බවක් හටගත්තට පස්සේ මුළු ලෝකෙම වට කර කර චෝදනා කළා ගෑවෙන්නේවත් නැහැ ඇඟේ. ප්‍රශ්නයක් නැහැ නේද? තව කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙක් හොරෙක් වෙන්නෙත් නැහැ. ඒක රහතන් වහන්සේ නමක් කියනවා. මහා කච්චාන මහරහතන් වහන්සේ මට මතක නැහැ හරියට. කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙක් හොරෙක් වෙන්නෙත් නැහැ. තව කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙක් මුනිවරයෙක් වෙන්නෙත් නැහැ. වෙන්න බෑනේ එහෙමනේ. දැන් හොරෙක්ට මුනිවරයෙක් වුවම හොරා මුනිවරයා වෙනවද? මුනිවරයෙක්ට හොරෙක් කිව්වම මුනිවරයා හොරෙක් වෙනවද? කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙක් හොරෙක් වෙන්නෙත් නැහැ. තව කෙනෙකුගේ වචනයක් නිසා තව කෙනෙක් මුනිවරයෙක් වෙන්නෙත් නැහැ. තමන් ගැන තමන් දන්න පරිද්දෙන් දෙවියොත් හරි ලස්සනයිනේ. තමන් ගැන තමන් දන්න පරිද්දෙන් දෙවියොත් එයා ගැන දන්නවා කියනවා. එතකොට සිල්පදයක රකින්නවා නම් තමන් ලෝකෙම මොනවා කළත් ඒ සිල්පද රකින්න කෙනාට නැද්ද හොඳ ඍජු බවක්? හොඳ කොන්දක්?
නැද්ද? පිහිටන්නේ නැද්ද? ඇයි පින්වත් කොඳු කඩා ගන්න එහෙනම්? මොකද ඔය? ඈ මොකද නිකන් කොඳු කඩාගන්නේ. එතකොට ඒ කොන්ද තමයි කියන්නේ සීලයේ තියෙන කෙනාට ඕන පිරිසක් ඉස්සරහට මොකද්ද සීලය අනිසංසයතව විශාරදව යන්න පුළුවන්. ඒක තමයි මොකද්ද? කොන්ද ඍජු බව. නේ. දැන් වැරදි කාම සේවනයේ යෙදෙන කෙනෙකුට මම භ්‍රමචාරී කියලා යන්න පුළුවන්ද ඍජු බව එක්ක? කොහෙන් ආරංචි වෙලාද දන්නේ නැහැ. එහෙම නෙමෙයි දැනන්න තියෙන්නේ. ඍජු බව නැහැනේ. ඒ ඍජු බව තියෙනවා. එතකොට ඒ ඍජු බව හට ඇති කර ගන්න ඕනේ. ඒක ඇති කරගන්න මොකෙන්ද? පොඩි දෙයක් කරන්න තියෙන මොකද්ද? සිල්පද ටික රැකපු ගමන් හරි. එතකොට කොච්චර පහසුවක් වෙනවද? නේ? එතකොට යාට පුළුවන් මෙලව බය වෛර සංසිඳනවා, පරලොව බය වෛර සංසිඳනවා, මානසික දුක් දුම්නස් නැහැ. නේද? ඕනම පිරිසක් ඉස්සරහට විශාරද යන්න පුළුවන්. නේ? බහුභෝග සම්පත් වැඩෙනවා. පේනව නේද? එයාගේ කල්යාණ කීර්තිතාවය පැතිරලා යනවා. නේ? මලකට පස්සේ සුගතිය යනවා සීලය නිසා. පේනව නේද? හරි. ගෘහපතිය ඔන්න අමාරුම එකක් කියන්නේ යන්නේ. බොරු කියන කෙනා. බොරු කීම හේතු කරගෙන මෙලවදීම යම් භයක් වෛරයක් රැස් කරගන්නවා නම් පරලවදීත් යම් භයක් වෛරයක් රැස් කරගන්නවා නම් මානසිකවත් යම් දුකක් දුම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ භයත් වෛරයත් නැති වෙලා යනවා. කාටද? බොරු කීමෙන් බැලකිච්ච කෙනාට. එතකොට විහිළුවටවත් බොරුවක් කියන්නේ නැතුව ඉන්න පුළුවන් නම් හරි වටිනවනේ. හරි අමාරුයි එහෙම පිරිසක් හොයාගන්න වා කියන එක. කොහොම පිරිසක්ද? බොරු නොකියන පිරිසක් ඇත්තටම අමාරු වැඩක්. ඇත්තටම අමාරු වැඩක්. ඒ කියන්නේ එහෙම පිරිසක් නෑ වගේ. හැබැයි ඉන්න පිරිසුත් ඉන්නවා. රකින්න පිරිසුත් ඉන්නවා. මේ බලන්නකො නිකන් පොඩි පොඩි දේවල් වලට නෙමෙයි බොරු කියන්නේ කියලා. මිනිස්සු නේ පොඩි පොඩි දේවල් වලට බොරු කියනවා. ඒ කියන්නේ දැන් අපි බොරු කියන්නේ ඒ විදිහට බොරු කියන්නේ මොකක් හරි තමන්ගේ පැත්තක් ගැන හිතලා නේද? එහෙන් බොරුවක් කියනවනම් කියන්නේ පටු විදියට හරි බලන්න තමන්ගේ පැත්තට නේද? මට මේක කිව්වොත් මෙහෙම වෙයි. එහෙම බලන එකක් නිසානේ. මේ වෙලාවේ මේ කිව්වොත් මට පාඩු වෙයි. නේ? කොහොම හිතලා කෙනෙක් කියපු අයට ඔය කියන ලාභ ලැබිලා තියෙනවද? ඔය කියන තරම් ලාභ ලැබිලා තියෙනවද බොරු කියන අයට? එහෙම නැහැ. එහෙනම් ඔන්න ඔබට තියෙන තව වැඩක් තමයි අදින් පස්සේ කවදාවත් බොරු කියන්න බෑ. එපා. එහෙම කළොත් මොකද වෙන්නේ ඔබට? බැරි වෙලාවත් ඔබ බොරු කියේ පරණ පුරුදු ගමන ගියොත් අර කසිකබල් වාහනේ නැගලා පරණ පුරුදු ගමන ගියොත් ඔබට මොකද වෙන්නේ? නිරේ නිදහස් වෙන්න බෑ. තිරිසන් ලෝකේ නිදහස් වෙන්න බොරු කිව්වොත් කරන්න බෑ. සත්තු මෙරුවොත් කරන්න බෑ. හොරකම් කළොත් කරන්න බෑ. වැරදි කාම කරන්න බෑමයි. කවුරු හරි ඉන්නවද ওই ටික සිල්පද කඩාගෙන මේ සෝතාපන්න වෙච්ච කෙනෙක්? සෝතාපට්ටි අංගයක් නේ ආරේකාන්ත සීලය කියලා කියන්නේ. දැන් පේනවද පින්නවද? රකින්න සීලේ කොච්චර ගැඹුරු ඉලක්කයකට දරගෙන යන්නේ. නේද? අපි හිතන්නේ නෑනේ එච්චර ගැඹුරු ඉලක්කයකට මේක අරගෙන යනවා කියලා මේ සීලය. ඒ නිසා මේ ඔන්න කරන්න තියෙන ඊළඟ වැඩ තමයි මොකද්ද? බොරු කීමෙන් වළකින්න ඕන. හොඳයි. ඊළඟට ගෘහපතිය මත් වීමට දැන් ওই බොරු කීම හේතුවෙන් මානසික දුක් දුම්නස් විඳින්නේ නැද්ද? දැන් මම බොරුවක් කියලා අන්ත කවුරු හරි බොරුවක් කිව්වා කියලා හිතන්නකෝ. බොරුවක් කියනවා
දැන් මම අන්න අරය අසවලා ඔයාගෙන මෙහෙම කිව්වා. කියලා මං මේ ඒ ගැන බීට කියනවා. බී ගිහිල්ලා යම් වෙලාවක ඒත් එක්ක කතා කරනකොට මට මොකද වෙන්නේ? අරක කියයිද? මාව අහුවෙයිද? එහෙම වෙන්නේ නැද්ද? නේ අනික තමයි පින්වත්නි මෙහෙම එකක් වෙන්නේ නැද්ද බොරු නොකියන? දැන් බොරු කිව්වට පස්සේ කියප එක මතක තියාගන්න ඕනද නැද්ද? ඈ? එන්න අමාරු වැඩක් නෙමෙයිද ඒක? ඈ? බොරු කිව්වට පස්සේ කියව එක මතක තියාගන්න ඕනද නැද්ද? ඕන නැද්ද? හිතන්නකො බොරු 1000 කිව්වොත් අර 1000 මතක තියාගන්න නැද්ද තමන්ගේ ජාමේ බේර ගන්න? ඇත්ත කිව්වට පස්සේ මතක තියාගන්න ඕනද? දැන් ඇත්ත වෙච්ච සිද්ධිය ඇත්තම කිව්වට පස්සේ මතක තියාගන්න ඕනද? කවදාවත් ඕනේ නැයි. කවදා ඇහුවත් කියන්න තියෙන්නේ අර එකම දේනේ නේ. ඒතකොට ඒක නිසා බොරු නොකියපු නොකියන කෙනාට පහසුවක් නැද්ද? පහසුයි නේ. ඉතින් මේ පහසුව අත්විඳින එක කොච්චර හොඳද නේ? මේ තියෙන අත්විඳින තියෙන ජීවිතේ. හරි. ගෘහපතිය මත් වීමටත් ප්‍රමාද වීමටත් හේතු වන සුරාව. මද්ද්‍රව්‍ය පානය කරන කෙනා මත් වීමටත් ප්‍රමාද වීමටත් හේතු වන සුරාව හා මද්ද්‍රව්‍ය පානය කිරීම හේතු කරගෙන මෙලවදීම යම් බයක් වෛරයක් රැස් කර ගන්නවා නම් පරලොවදී යම් බයක් වෛරයක් රැස් කර ගන්නවා නම් මානසිකවත් යම් දුකක් දුම්නසක් විඳිනවා නම් මෙබඳු වූ ඒ බයත් වෛරයත් නැති වෙන්නේ කාටද? මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා නොකරන කෙනාට තමයි ඒ බය වෛර සංසිඳල යන්නේ. දැන් ඒක තේරුණාද? දැන් මෙතන මේ ඉන්න අම්මලා ඉන්නවනේ. දැන් මේ අම්මලා ඔය මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතා කරනවද? ඈ? මොනවා කළු සුරුට්ටු බොනවා? ඒක තමයි අතාර ගන්න බැරි. එහෙමද? බීඩිද? දැන් එතකොට නිකන් එක සිල්පදයක් නිකන් ස්වභාවයෙන්ම රැකිලා නේද දැන්? නේ? නිකන් ස්වභාවයෙන්ම රැකිලා නේද ඒක? රැකිලා නේද? එතකොට දැන් බලන්නකො අපිට ඔය බොරු කියන එකෙන් නෙමෙයිද ගොඩක් වෙලාවට බොරු ඔය මදුරු මරණය සත්තු මරණයවනේ. ඉතින් අනිත් සිල්පද ටික ස්වභාවයෙන්ම ගොඩක් අයගේ රැකිලා නේ. ඉතින් මේ පොඩි උත්සාහයක් නෙමෙයිද ගන්න තියෙන්නේ මේ ටික රකින්න. ඒතර මේ පොඩි උත්සාහයෙන් ඔබට ওই පොඩි උත්සාහය අතහැරීමෙන් ඔබට වෙන්නේ මොකද? අර කෙලවරක් නැති ගමනක පටලැවි යනවා. නේ? දැන් හැමතිස්සෙම දැන් මෙහෙම හිතන්නකො පින්නන්නේ. දැන් ඔන්න වැඩිපුරම ගෙදර ඉන්න දවසක වැඩිපුරම නිකන් කතා කර ඉන්න එකද කතා කරන වෙලාවද වැඩි කතා නොකර ඉන්න වෙලාවද වැඩි? ඈ මට ඇත්ත කියන්නේ කතා කරන වෙලාවද වැඩි කතා නොකරන වෙලාවද වැඩි කියන්නකෝ. කතා නොකරන වෙලාව නේද වැඩි? ඒ කතා නොකරන වෙලාව වැඩි. ඒතකොට කතා කරන වෙලාව ඊට සාපේක්ෂව අඩුයිනේ. ඒ වෙලාවෙනුත් ඒ කියන වචන වලින් වැඩිපුරම කියන්න සිද්ධ වෙන්නේ ඇත්තද බොරුද? දැන් ඇත්ත කතා කරන්න වෙන්නේ වැඩිපුරම මේ වෙලාවේ හැබෑවටම සිද්ධ වෙච්ච දේවල්ද නැති දේවල්ද? හැබෑවටම සිද්ධ වෙච්ච දේවල්නේ කතා කරන්න වෙන්නේ නේ. දැන් ඒකෙන් තේරෙන්නේ නැද්ද? බොරු කියන එක බොරු කියන්න හම්බෙන්නේ පොඩි අවස්ථා කීපයක්. නේද? බොරු කියන්න වටපිටාව සැකසෙන අවස්ථා හරි අල්පයි. එතකොට ඔබට වීරිය කරන්න තියෙන ඒ වෙලාව විතරයිනේ. අනිත් වෙලාවෙ නෑනේ.
නේද? එතකොට ඔබට වීරිය කරන්න තියෙන්නේ මේ පොඩි අවස්ථා දෙක තුනේ විතරයි. එතකොට ඒ වෙලාවේ සිහිය පිහිටවගෙන ඔබ ඒක කළොත් එතකොට ඔබේ අර සිල්පදේ රකින්න ඔබ මහන්සියක් කරන්නේ. එතකොට ඔබට සෝතාපන්න වෙන්න ඕන කරන මග ප්‍රතිපදාවේ ඔබ බැසගෙනනේ. නේ? දැන් ගෙදර තනියම ඉන්නවා කියලා හිතන්නකෝ. දැන් ගෙදර කට්ටිය වැඩට ඔබ තනියම බොරු කීයක දින්නේ? ඈ? අද බොරුවගේ දවස, මෝඩයාගේ දවස. අද පළවෙනිදා කියන්න ඕන ඇති තරම් මේක මං සමරන්න ඕන කියලා එහෙම කියනොත් තනියම. එහෙම බොරු කියනවද? දැන් තනියම ඉන්නකොට බොරු කියනවද? එහෙම කරන්නේ නේද? ඒතර ගෙදරකදී වුණත් හුදකලා වෙච්ච බවක් තියෙනවා නේ. එතකොට දැන් මම කියන්න හදන්නේ පොඩි වීරිය පොඩි අවස්ථා කීපයක තමයි ඔබ සිහිය පිහිටවගෙන වීරිය කරන්න තියෙන්නේ. එතකොට ඒක කරන්නේ නැතුව ඔබ සසර ගමන දික් කරගන්න හැටි නේද? ඒක කරන්නේ නැතුව ඒ වීරිය ගන්න නැතුව ඔබ සසරේ යන හැටි මේ පේනවද? මේ සමහරු කියනවා ඉතින් අපි හැමදාම බොන්නෙත් නැහැ. පාටි එකකට වගේ පොඩ්ඩක් ගියාම තමයි බොන්නේ. ඒකට හැමදාම පාටි තියෙනවද? ඈ? එහෙම නැහැ ඉතින් අපිට ඉතින් අතට සල්ලි කීයක් හරි වැඩිපුර හම්බෙච්ච දවස් විතරයි බොන්නේ. ඔය කියන විදිහට අතට වැඩිපුර හැමදාම සල්ලි හම්බෙනවද? ඒ වීරිය කරන්න තියෙන පොඩි අවස්ථා කීපයකදී නේද එන ඕක රැක ගන්න. නේද? නැද්ද? දැන් හොරකම් කරන්න හිතුණා කියලා හිතන්නකෝ. එහා පැත්තේ ලස්සන මල්වත් අත්තක් තියෙනවා. ඒක කඩා ගන්න ඕන. ඉල්ලලා ඒවා හිටව ගත්තොත් ඒවා හරියන්නේ නැහැ කියලා තියෙනවා. හොරෙන් හිටෙවම තමයි ඔය හරියන්නේ. එහෙම තියෙනවනේ සමහරව එහෙම කියනවා මට ඇගිලා තියෙනවා. නැත්නම් අපි දන්නේ නැහැ නේ. එතකොට එහෙම හොර හිතක් උපදින හැමතිස්සෙම ඈ එතන හොර හිතක් ඉපදිච්ච වෙලාවේ නේද ඒක දුරු කරන්න තියෙන්නේ. මම මේ කියන්නේ එතකොට වීරිය කරන්න තියෙන්නේ චුට්ටයි. චුට්ටයි කරන්න තියෙන්නේ. ඒක අතහැරගෙන විඳවපු දුරක් විඳපු දුකක පේනවද මේ ඔබත් එහෙමයි මමත් එහෙමයි. ඇයි මමත් එච්චර කල් ආවනේ. ඔබත් ආවනේ. ඒතොර ඒ මොකක් නිසාද? සීලය සෝතාපට්ටි අංගයක් විදිහට තිබුණා නම් අද මමත් නෑ මෙතන බණ කියන්න බණ අහන්න ඔබත් නෑ එහෙනම් නේ. දෙගොල්ලම කරේ නෑනේ. නේද? ඒ අදවත් මේක අද මේ ජීවිතේ කෙසේවත් අද ඉඳන්වත් පටන් ගත්තොත් නේද? හරි එහෙනම් මේ වෙනකන් කියපු ටිකේ මොකද හිතුනේ? කරන්න තියෙන දේ මොකද්ද මේ වෙනකන් කියපු ටිකෙන්? තමන්ට අයිති නැති දෙයක් තිබුණොත් තමන්ගේ නෙමෙයි. එපා. නේද? ඕනේ නැහැ. ඉතින් තමන්ව රකින්න ඕන නම් මේ ප්‍රශ්න විසඳ ගන්න ඕන නම් සෝතාපන්න වෙනවා. ඒකනේ මම අර සෝතාපන්න ශ්‍රාවකයා ගැන ඇහුවේ. මොනවද දන්නේ කියලා. එහෙනම් ඒ ප්‍රතිලාභය තමන් ලබන්න ඕන නම් අර පොඩ්ඩක් උත්සාහ කළා. මොකද කරන්න තියෙන්නේ? සීල්පද ටික ඔන්න රැක ගන්න තියෙන්නේ. ඒක තමයි මොකද්ද? පළවෙනි කාරණාව පස් ආකාර බය වෛර සංසිඳන බව. දැන් තේරෙනවද පස් ආකාර බය වෛර කිව්වේ මොකටද කියලා? ඔන්න මෙච්චර වෙලාම කිව්වේ පස් ආකාර බය වෛර ගැන.